හයි කොහොමද ඔයාලට? ඉතින් අදත් එකතු කරගන්න all.com YouTube channel එකට ඔයාලව ආදරෙන්. ඉතින් අද මම හදන්නේ අල බෙදුමක් වෙනස්ම විදියකට. ඉතින් මේක ඉක්මනට අපිට හරිම ලේසියෙන් අල තඹ ඉන්න ඕනේ. ඉක්මනින්ම හදාගන්න පුළුවන් අල බෙදුමක්. උදේට බබාලට ඉස්කෝලේ යන්න ගෙනියන්න දෙන්න. ඒ වගේම අපිට හදිස්සියට උයා ගන්න මේක සුදු බත් එක්ක හරිම රසයි. ඒ වගේම අපිට පාන් එක්ක උනත් මේක කන්න පුළුවන්. ඉතින් මුලින්ම මම මේ විදියට අල ගෙඩිය තීරු වලට කපා ගන්නවා. ඒ කියන්නේ අපි අර මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට කපන්නේ අන්න ඒ විදියට තීරු වලට කපා ගන්න. ගොඩක් ලොකු කෑලි කපන්නේ මේක අපි වෙනම තඹ ගන්න නැති නිසා මේ විදියට පොඩි තීරු තමයි අපි අල ගෙඩිය කපා ගන්නේ. ඔයාලට මේ වගේ විදියට අල එක ටක් ගාලා ඉක්මනින්ම පරක්කු වෙච්ච දවසකට ඒ වගේම හදිසිය හවසකට තේබුණ වෙලාවට පාන් කෑල්ලක් කන්න වගේ මේ විදියට අල බෙදුම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඇත්තටම නිකන් අල බෙදුම වගේ නෙවෙයි මේ අල බෙදුම. ඇත්තටම අනිත් අල බෙදුමට වඩා ඇත්තටම රසයි. හොඳට අර පොඩියට කෑලි කපන නිසා හොඳට රස අල්ලනවා. ඉතින් මෙන්න මේ විදියට අල ගෙඩිය හොඳට කපා ගන්න. මම මේකට අද මේ වගේ සයිස් අල ගෙඩි දෙකක් ගත්තා. ඊට පස්සේ මේ ටික මේ විදියට තීරු කපාගෙන මම මේකට අද ඔමිරිස් කරායි 3ක් එකතු කරගන්නවා. ඔයාලට ඕන නම් ඉමිරිස් කොච්චි වගේ එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට මේකේ හරි රස එන්නේ ඔමිරිස් එකතු කරගත්තම. ඉතින් ඔමිරිසුත් මේ විදියට පොඩියට කපා ගන්න. ඒ වගේම මේකට කරපිංචා රම්පේ ඕන. ඒ වගේම අබෑට කහ කුඩු ලුණු කුඩු අවශ්‍ය වෙනවා. කෑලි මිරිස් ඕන. ඉතින් අපි මේකට දැන් රම්පේ කෑලි 2-3කුයි කරපිංචා අතු 2ක් විතර දාගන්නවා. ඊට පස්සේ මම මේකට කහ කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු අවශ්‍ය ප්‍රමාණයට මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳින් කවලම් කරගෙන මම හදාගන්න වළඳ ලෑස්ති කරගන්නවා. මේ විදිහට හොඳට මිශ්‍ර වෙන්න කවලම් කරන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න කියලා කියන ගමන් ඉතින් මම මේ වළඳ ලිපේ තියාගත්තා. ඉතින් මේකට පොල් තෙල් මේ සැහැඳි 2ක් විතර එකතු කරගන්න. මේ සැහැඳි 2ක් විතර එකතු කරගෙන ඊට පස්සේ ඒක රත් වෙනකොට මේකට අබ ඇට තේ හැන්දක් විතර එකතු කරගන්න. හොඳින් හොදා වේලගත්තු අබ ඇට එකතු කරගන්න. නැත්නම් ඒ වෙලේ හොදලා ගන්නත් පුළුවන්. මම දැන් ඒ වෙලේ හොදලා තමයි අබ ඇට ටික එකතු කරගත්තේ. මේ විදිහට ඒ තෙල් එකට එකතු කරගෙන අබ ඇට ටික පුපුරන ගානට බැදෙනකොට මම අපි අර කලින් මිශ්‍ර කරගෙන කවලම් කරගෙන තියාගත්තු අල ටික එකතු කරගන්නවා. මේ විදිහට අල ටික එකතු කරගෙන මේක හොඳින් තෙල් කැවරෙනකම් හොඳට කවලම් කරගන්න අවශ්‍යයි. මෙන්න මේ විදිහට හොඳට තෙල් අල කැලි හැම එකෙම තෙල් ගෑවෙනකම් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට ටිකක් වෙලා කවලම් කරලා අඳුම ගින්දරේ මේක අපි වහලා තඹ ගන්නවා. විනාඩි 5ක් විතර තඹ ගන්න අවශ්‍යයි. විනාඩි 5ක් විතර තඹල ඉවර වෙලා ආයෙත් ඇරලා බලන්න පුළුවන් අපිට මේක තැඹිලාද කියලා. තැඹිලාද කියලා බලන්න. නැත්නම් ආයෙ තව ටිකක් වහලා තියාගන්න. මේ වගේ සාමාන්‍යයෙන් බාගෙට දැන් තැඹුණාට පස්සේ කමන්නේ. මේ වගේ දැන් බාගෙට තැඹීගෙන එනකොට මේ කෑලි මිරිස් තේ හැඳි 2ක් විතර අවශ්‍ය සැර ප්‍රමාණයට අනුව ගම්මිරිස් එකතු කරගන්නත් පුළුවන්. ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා නම් ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක් විතර කෑලි මිරිස් එකතු කරගන්නවා නම් කෑලි මිරිස් තේ හැඳි 2ක් විතර එකතු කරගන්න. මේ විදිහට කෑලි මිරිස් ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්න. හොඳට කවලම් කරගෙන අල ටික දැන් තෙල් ටික හොඳට මේ වෙලානේ කවලම් වෙලානේ. ඒක නිසා අපි මේ අල ටික ටිකක් තඹ ගන්න අවශ්‍ය නිසා වතුර මේ සැහැඳි 2ක් විතර එකතු කරගන්න. මේ සැහැඳි 2ක් විතර එකතු කරගෙන ආයෙත් හොඳට වහලා විනාඩි 10ක් විතර අඳුම ගින්දරේ තඹ ගන්න. ඉතින්
මෙන්න මේ විදිහට අල ටික හොඳට තැම්බෙන්න ඕන. ඔයාලට එකක් කාලා බලන්න පුළුවන්. ඒ වෙලාවට තැම්බිලා නම් ලුණු ගානට වැටිලා නම් නැත්නම් ලුණු ටිකක් එකතු කරගන්න. සැර මදි නම් ආයෙ තව කැලි මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි හැදෙන්නේ. ඉතින් ඇත්තටම හරිම රසයි. මට නම් මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. සුදු බත් එක්ක හරිම රසයි. ඒ වගේම පාන් එක්කත් මැදට තියලා මාර රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න කියලා ඔයාලට ආදරයෙන් ඉල්ලනවා. ඉතින් කියන්න බලන්න ඔයාලත් මේ විදිහට අල බැදුම් කාලා තියෙද? නැත්නම් මේ විදිහට ආයෙත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. bye bye.